අපේ ලාංකිකයෝ ඩුබයි රාජ්‍යයට ඇවිල්ලා කොහොමද යාළගේ රැකියා කටයුතු සිද්ධ කරමින් ඉන්නේ? ඉතින් අපි සූදානම් වෙන්නේ එයාලත් එක්කත් කතා කරන්න මේ විලායකේ pool maintenance කටයුතු සිද්ධ කරන අතරවරමින්. මේ වගේ 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් තමයි අද මේ අපි ආපු විලායකේ මේන්ටේනන්ස් කටයුතු කරන්නේ. එහි සුපරීක්ෂක අපිත් එක්ක ඉන්නවා ලහිරු. දැන් කොයි කාලෙද ආවේ ලංකාවෙන් කොහොමද ඩුබයි රාජ්‍යයේ රැකියා කටයුතු වල මේ නිරත වෙලා ඉන්නේ? ඊට මම ඩුබයි රාජ්‍යයට ඇවිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා. වෙන රස්සාවක් කියන්නේ ස්විමින් pool maintenance වෙන ආයතනයක වැඩ කරලා ඊට පස්සේ මට මේ ආයතනය හම්බුණා. මේ ආයතනයට ඇවිල්ලා මම දැන් මාස 3ක් විතර වැඩ කරනවා. මේ ආයතනය අතරම ගොඩක් හොඳයි. අපිට හැම පහසුකමක්ම දෙනවා. ඒ වගේම වැඩ කරන කට්ටියත් හොඳින් වැඩ කරගෙන යනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉතින්. තියෙනවා. දැන් ඇත්තටම ගොඩක් වෙලාවට මේ රට රැකියාවකට එද්දී අපේ ලාංකිකයෝ හිතන දෙයක් තමයි ගියන් පස්සේ අපිට අනාථ වෙන්න නැතුව ජොබ් එකක් කරගෙන යන්න පුළුවන්ද? රැකියා සුරක්ෂිතතාවයක් තියනවාද කියන එක. මොකද හිතන්නේ? ඔයා දැන් අවුරුදු 3ක් විතර මේ හිටියා මේ ආයතනත් එක්ක වැඩ කරා. මොකද හිතන්නේ? ඇත්තට මේ ආයතනය ගැන 100%ක්ම හොඳයි. මේ ආයතනයේ කවුරුත් අතරමං වෙන්නේ නැහැ. ආයතනයේ ඉන්න සර්ලා හැම කෙනෙක්ම අපි ගැන හොයලා බලනවා. එහෙම කිසි ප්‍රශ්නයක් ඉන්නේ මේ ආයතන. මේ ආයතනයේ. ඉතින් ලහිරු කියන්නේ ඒ වගේ කතාවක්. ඒ වගේම තවත් අපේ අයියා කෙනෙක් ඉන්නවා. දැන් මාස කීපයකට කලින් තමයි අයියා ලංකාවට එන්නේ. මොකද මට මතකයි ඉන්දුවර ලංකාවේ වැඩසටහනක් කරන අතරෙත් අපේ අයියව හම්බුණා. ඉතින් ළඟදිම ආපු කෙනෙක්. මොකද හිතෙන්නේ මේ රැකියාව කරන එක හොඳයිද? ඔයාට මෙහි සුරක්ෂිතතාවයක් තියෙනවද රැකියාවේ? ඇත්තටම මේ ඒජන්සියෙන් ඇවිල්ලා මේ ආයතනයට ආවට පස්සේ අපිට ආපු ගමන්ම සියලු දේ වැඩ කටයුතු කරලා දීලා කාම හදලා ඇකොමඩේෂන් ප්‍රශ්න ඔක්කොම විසඳලා තියෙනවා. ඒව ඔක්කොම හරි ගස්සලා කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. අද වෙනකන් දැන් මේ ආයතනේ ඇත්තටම සුරක්ෂිතතාවය තියෙනවා අපිට. ඒ මෙඩිකල් සියල්ලම හරි කරලා ට්‍රාන්ස්පෝර්ට් ඒ ඔක්කොම පහසුකම් දීලා තියෙනවා. ආයතනය ගැන ඇත්තටම වගකීමක් තියෙනවා. දැන් කාලයකට පස්සේ මේ රැකියා සීනේ හැබෑවුනේ ඩුබයි රාජ්‍ය ගැන මොකද හිතෙන්නේ? හොඳයිද වැඩ කරන්න එන්න අපේ ලාංකිකයන්ට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳයි. ලාංකිකයන්ට මම කියන්නේ ආයතනේ හොඳයි. ආයතනයට යන්න ගිහිල්ලා මේ එන්න ආයතනෙ මේක ඇත්තටම හොඳයි. කම්පැනිය සෑහෙන වගකීමක් තියෙනවා. වෙන කට්ටියට එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඒක තමයි ඔන්න මේ ලාංකිකයෝ ඉන්දුවර ලංකා ආයතනයේ කෙරෙහි තිබු විශ්වාසය.